කේන්තිය පාලනය කරගන්න බැරිවීම නිසා ඔයත් ඉන්නේ පීඩනයෙන්ද? ඔයා කොයි තරම් මොන දේවල් කරත් ඔයාට කේන්තිය පාලනය කරගන්න බැරිද? එහෙනම් ඉතින් අද මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා කේන්තිය පාලනය කරගන්න පුළුවන් පුංචි ක්‍රම කිහිපයක්. මේවා ඒ තරම් අමාරු ක්‍රම නෙවෙයි. පළවෙනි එක. අපි නිතරම හිතන්න ඕන මේ හැමදේම අවිනිශ්චිතයි කියලා. ඒ කියන්නේ මෙහෙමයි. මේ හැමදේම වෙනස් වෙන සුළුයි. අපි හිතන විදියටම, අපි බලාපොරොත්තු වෙන විදියටම කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. දෙයක්, පුද්ගලයෙක් මෙන්න මේ විදියට සිදු වෙන්න ඕනේ, මෙන්න මේ විදියට ඉන්න ඕනේ කියලා අපි හිතනවා. අවසානයේදී ඒ දේවල් ඒ විදිහට නොවි වෙනස් වුනහම අපිට ඒ දේවල් එක්කලා කේන්තියක් ඇති වෙනවා. ඒ හින්දා අපි ප්‍රථමයෙන් සිටිය යුතු දේ තමයි මේ හැමදේම අවිනිශ්චිතයි කියලා. අන්න එහෙම හිතපුවාම අපිට පුළුවන් වෙනවා අපේ හිතේ ඇතිවන කේන්තිය අඩු කරගන්න, අපිට අපිව කන්ට්‍රෝල් කරගන්න. දෙවෙනි කාරණය, කෙනෙක් එක්කලා ඔයාට කේන්තියක් ආපුවාම ඔයා පුළුවන් තරම් ඒ කෙනාට මෛත්‍රී කරන්න. බුදුදහමේ නම් කියන්නේ ඒ දේ. මේ දේ තුලිනුත් ඔයාට පුළුවන් ඔයාගේ කේන්තිය පාලනය කරගන්න. මේ දේ අපේ ජීවිතයට හුරු කිරීම තුලින් අපිට පුළුවන් වෙනවා කේන්තිය නිසා අපේ ජීවිතයේ වෙන ගොඩක් දේවල් වෙනස් කරගන්න. ඉතින් ඒ නිසා ඔයාට කේන්ති එන හැම මොහොතකම ඔයා පුළුවන් තරම් ඔයත් එක්කලා ගැටෙන්න උත්සාහ කරන අනෙක් පුද්ගලයාට මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. තුන්වෙනි කාරණය විදිහට මම ඔයාලට කියන්නේ අපිට යම්කිසි දෙයක් එක්කලා හරි කෙනෙක් එක්කලා හරි කේන්ති එන මොහොතක අපි කරන්න ඕනේ ඒ මොහොතේම ඒ ස්ථානයෙන් ඉවත් වෙලා යන්න එක. එතන රැඳිලා ඒ වෙනුවෙන් අපේ විරුද්ධ ප්‍රකාශ ඉදිරිපත් කිරීම තුළින් සිද්ධ වෙන්නේ අපේ කේන්තිය තවදුරටත් වැඩි වෙන එක පමණයි. ඒ අවස්ථාවේදී ඔයා එතනින් ඉවත්ව ගියොත් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ කේන්තිය කන්ට්‍රෝල් කරගෙන ඔයාට ඔයාව කන්ට්‍රෝල් කරගන්න. ඔයා එතනින් ඉවත් වෙලා යන එක ඔයාගේ අනුවණකමක්වත් මෝඩකමක්වත් කියලා කිසිම වෙලාවක හිතන්න එපා. ඒක තමයි ඔයා විසින් කරන බුද්ධිමත්ම දේ විදිහට මම නම් දකින්නේ. හතරවෙනි කාරණය. අපිට කේන්ති ගිය හැම වෙලාවකම අපි කරන්න ඕනේ අපිව නිවීමට දේවල්. කේන්ති යන්න හේතු වුණු කරුණු අපි පුළුවන් තරම් අපේ මනසෙන් ඉවත් කරන්නයි උත්සාහ කරන්න ඕනේ. ඒ වෙනුවට ඔයාට පුළුවන් නිස්කලංක පරිසරයකට ගිහිල්ලා ඒ පරිසරයේ ලස්සන විඳින්න. එහෙමත් නැත්නම් සින්දුවක් අහන්න, එහෙමත් නැත්නම් ඔයාට හිතුනොත් කොහේ හරි වෙන දිහාවක යන්න ඕනේ කියලා එහෙම යන්න, ඔයාගේ සුරතලත් එක්ක සෙල්ලම් කරන්න. මේ වගේ දේවල් ඔයාට කරන්න පුළුවන්. ඔයා ඔයාටම කියාගන්න නැහැ මම කේන්ති ගන්නෙ නැහැ. මේ කිසිම දෙයකට මම කේන්ති ගන්නෙ නැහැ. මම කොහොම හරි මාව කන්ට්‍රෝල් කරගන්නවා කියලා. මෙන්න මේ දේ තුලිනුත් ඔයාට පුළුවන් ඔයාලගේ කේන්තිය පාලනය කරගන්න. පස්වෙනි කාරණය. ඔයාලට හිතෙන්න පුළුවන් මම මේ කියන කාරණය ටිකක් විහිළුවක් වගේ කියලා. ඒත් ඔයාලා දන්නවද? මම මගේ ලයිෆ් එකේ කේන්ති ගිය බොහෝ අවස්ථාවල සිදු කරන්නේ මෙන්න මේ දේ. ඒ තමයි 10 ඉඳන් 1 දක්වා ගණන් කිරීම. ඇත්තටම මේක පුදුම සහගතයි. ඔයා තමන්ගේ හිතින් 10 ඉඳන් ආපස්සට 9, 8, 7, 6 ඔය විදිහට ගණන් කරගෙන එන්න. ඒක ඒ අවස්ථාවනුව 2-3 පාරක් කරත් ප්‍රශ්නයක් නැහැ. මේක මේ විදිහට කරනකොට ඔයාලට තේරුම් යාවි ඇත්තටම මේක සත්‍යක් බව. ඉතින් ඔන්න ඔය කරුණු 5 තමයි අද මම ඔයාලට කියන්නේ කේන්ති ගිය අවස්ථාවක සිද්ධ කරන්න පුළුවන් ලේසිම ක්‍රම කිහිපයක් කියලා. එහෙනම් අද ඉඳන් ඔයාට කේන්ති ගිය අවස්ථාවලට මෙන්න මේ කියලා දුන්නු ක්‍රම කිහිපය ඒ අවස්ථාවේදී ඔයාලට කරන්න පුළුවන් එක ක්‍රමයක් හරි කරලා බලන්න. මොකද මේ කේන්තිය කියන්නේ අපි විසින් අනිවාර්යෙන් පාලනය කළ යුතුම දෙයක්.
මොකද මේක පාලනය කරගන්න බැරි වුණොත් ඒ තුලින් අපිට වටිනා බොහෝ දේවල් අහිමි වීමට තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි. එහෙම වුණයින් පස්සේ ඒ ගැන හිතලා පසුතැවිලි වෙනවට දුක් වෙනවට වැඩිය හොඳයි අපි අපේ කේන්තිය පාලනය කරන්න ඕන දේවල් ඒ වෙලාවේ සිදු කරන එක. ඉතින් අද මේ වීඩියෝ එක බලලා ඔයාලට දැනුනේ මොනවද? ඔයත් ගොඩක් කේන්ති යන කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක වටිනාද කියලා ඔයාලගේ අදහස් පහලින් අපිට කමෙන්ට් එකක් විදිහට ලියලා යන්න. එහෙනම් ආයෙමත් දවසක මේ වගේ වටින වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමුවට එනකම් ගිහින් එන්න.